කොහොමද ඔයාලට ඉතින් MR Craft YouTube channel එකට ඔයාලා ආදරේ පිළිගන්නවා. ගොඩ දවසකින් වීඩියෝ එකක් අරගෙන ආවේ. ගොඩක් අය ඉල්ලලා තිබ්බා ආයේ 14 16 බෑග් එක මහන විදිහ පැහැදිලිව කියලා දෙන්න කියලා. මොකද ගිය පාර වීඩියෝ එකේදී පොඩි මෙෂර්මන්ට්ස් වල පොඩි ප්‍රශ්න වගේක් ආවා. මෙෂර්මන්ට්ස් වල ප්‍රශ්න කියන්නේ මහුම් වාසි වලට දාන්න ඕනේ ප්‍රමාණය කොහොම හරි මට කියන්න අවදක වෙලා. ඉතින් ගොඩක් අය මැසේජ් කළා, කෝල් කළා, WhatsApp මැසේජ් දාලා තිබ්බා, කමෙන්ට්ස් දාලා තිබ්බා. මම ගොඩක් අයට කියලා දුන්නා කොහොමද මෙෂර්මන්ට්ස් තියන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඒ මෙෂර්මන්ට්ස් වලට විසඳුමත් අරගෙනම තමයි ඔයාලට මේ වීඩියෝ එක කරලා තියෙන්නේ. ඉතින් ටොට් බෑග් එකක් මහන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ගෙදර Tamanට හරි නැත්නම් බිස්නස් එකක් කරන් හිතන් ඉන්න කෙනෙකුට හරි මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. ඉතින් බලන්න මොන හරි ප්‍රශ්න තිබ්බත් මට WhatsApp එකක් දාන්න, මැසේජ් කරන්න, කෝල් කරන්න. මම පුළුවන් හැම වෙලේම ආන්සර් කරනවා. ඒ වගේම ඔයාලගේ WhatsApp මැසේජ් වලට අනිවාර්යෙන් රිප්ලයි කරනවා. කමෙන්ට්ස් වලටත් පුළුවන් හැම වෙලේම මම රිප්ලයි කරනවා. ඉතින් බලමු අපි මේ වීඩියෝ එක බලලා ඔයාලට මොකක්ම හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කොහොමද ටොට් බෑග් එකක් මහන්නේ කියලා. මගේ ඒ වගේම මගේ අනිත් වීඩියෝස් බලලා ඔයාලට බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මගේ අනිත් වීඩියෝස් චුට්ටක් බලන්න. ඒකෙන් ඔයාලට මොකක්ම හරි අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේ ටොට් බෑග් අපි වෙළඳපොළට දාන්නේ, කොහොමද අපි බිස්නස් එකක් පටන් ගන්න කියලා. ඉතින් බලමු මේ වීඩියෝ එක ඔයාලට. Thank you. 416 බෑග් එකකට හැමෝටම ප්‍රශ්නයක් වෙච්ච මහුම් වාසි ගැන තමයි අද මම කතා කරන්නේ. ඉතින් 1416 අපි බෑග් එකක් මහනකොට ඔයාලා අනිවාර්යයෙන්ම 15 මාරක් පළල ගන්න. 15 මාරක්. ඒ කියන්නේ එකහා මාරක් ඔයාලට මහුම් වාසි තියන්න පුළුවන්. ඊට පස්සේ උස ගන්නකොට බෑග් එකේ අනිවාර්යෙන් 1416 බෑග් එකකට උස 18ක් ගන්න ඕනේ. මොකද හැන්ඩල් එක අල්ලන්න අපි අඟල් දෙකක් නැම්මක් බෑග් එකේ නවන හින්දා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා බෑග් එක කපා ගන්න ඕනේ අඟල් 15 මාරක් පළල අඟල් 18ක් උස විදිහට. ඊට පස්සේ අපි මාක් කරගමු හැන්ඩල් එක අල්ලන කොටසට. හැන්ඩල් එක අල්ලන කොටසදී අපි මාක් කරගන්නේ ඉහළ කොටසේ ඉඳන් බෑග් එකේ බෑග් කටේ ඉඳන් අඟල් දෙකක් පහළට අපි මේ විදිහට මාක් කරගන්නවා. මාක් කරගෙන ඒ මාක් කරගත්ත නැම්ම දිගේ අපි ඇතුල් පැත්තට මම මේ කන පිට හරවගෙන ඉන්නේ බෑග් එක. ඉතින් අපි ඇතුල් පැත්තට මෙන්න මේ විදිහට බෑග් එකේ නැම්ම නවා ගන්න ඕනේ. ඊට පස්සේ ආපහු ඒ නැම්ම ළඟට ආය නවලා ඔන්න මෙන්න මේ විදිහට ඔයාලට නවා ගන්න පුළුවන්. එතකොට ඔයාලට හැන්ඩල් එක අල්ලන කොටසට එන්නේ අඟලක ප්‍රමාණයක්. අඟල් දෙකකට ගත්තා, දෙකකට මැද්දෙන් නැව්වා, ඊට පස්සේ ආයෙ නැව්වා. එතකොට තමයි අඟල් එකක ප්‍රමාණයකට ඔයාලට මේ හැන්ඩල් එක හැදෙන්නේ. ඒ විදිහට මේ කොටස් දෙකම අපි හදා ගන්න ඕනේ. මෙන්න මේ විදියට අපි බෑග් එකක හැන්ඩල් එක ගොඩක් ශක්තිමත්ව තියෙන්න ඕන හින්දා තමයි ඔය විදියට අඟල් දෙකක්ම ගන්න. නැත්තම් පොඩි ගාණක් අරගෙන කරන්නත් පුළුවන්. හැබැයි අපිට හොඳ ෆිනිෂින් එකක් බෑග් එකට තියෙන්න ඕනේ. ටික කාලයක් පාවිච්චි කරන්න ඕනේ හින්දා තමයි මේ විදියට අපි අඟල් දෙකක් උඩට ගත්තේ. ඊට පස්සේ ඔන්න මම දැන් මේක හොඳ පිටට හරව ගත්තා. දැන් හොඳ පිටවට හරවගෙන අපිට තියෙන්නේ මේකට හැන්ඩල් එක හදා ගන්න. අපි දැන් බලමු කොහොමද මේක හැන්ඩල් එක හදාගන්නේ කියලා. මම හැන්ඩල් එකට අරගෙන තියෙන්නේ අඟල් 27ක් දිග අඟල් 4ක් පළල රෙදි පීසස් දෙකක්. මේ විදිහට අඟල් 27ක් දිග අඟල් 4ක් පළල. ඔයාලට අඟල් 25ක් ගත්තත් කමක් නැහැ. හැබැයි ඊට වඩා අඩු කරන්න එපා. ඒ වගේම අඟල් 27ට වඩා මට හිතෙන විදිහට වැඩි කළත් උතර ප්‍රශ්නයක් තියෙනවා. මොකද බෑග් එකක හැන්ඩල් එක ගොඩාක් දිග වුණාම ටිකක් කැතයි. ගොඩාක් කොට වුණාමත් කැතයි. ඉතින් අපි සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න ඕනේ. ඉතින් මම මේ අඟල් 4ට පළලට ගත්ත එක මෙන්න මේ විදිහට හැන්ඩල් එක දෙකට නවලා
ආයේ ඇතුල් පැත්තට නැමි දෙකක් විතර ඇතුල් නැම්ම ළඟට මේ දෙක මෙන්න මේ විදිහට නවා ගන්න ඕනේ. මම මේ විදිහට හැන්ඩල් එක මෙතනත් මෙහෙම අඟල් 4කට අරන් හදාගන්නේ. හැන්ඩල් එක තමයි බෑග් එකේ ශක්තිමත්වම තියෙන්න ඕනි තැන හින්දා. මොකද අපේ හැන්ඩල් එක ටික දවසක් අපි ගොඩක් බර දානවා නම් දැන් 14 16 බෑග් ගොඩාක්ම ක්ලාස් ගෙනියන ළමයින්ට වගේම මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් වෙත පොලිතින් ප්‍රශ්නයටත් විසඳුමක් විදියට අපිට බඩු මොන හරි දාගෙන යන්න, එළවලු මොන හරි අරගෙන යන්න, ගේන්න යන්න වගේ මේ අපිට මේ බෑග් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි මේකත් ගන්නේ අඟලක ප්‍රමාණයකට. ඒ කියන්නේ පළල තියෙන්න ඕනේ අඟලයි. මේ ඒ විදිහටත් දැන් හැන්ඩල් එක 4 පාරකට නැවුවාම හොඳ ශක්තිමත් බවක් තියෙනවා හැන්ඩල් එකේ. ඒ නිසා තමයි මම ওই විදිහට නවා ගන්නෙ. ඉතින් දැන් අපි කරන්න ඕනේ මේ හැන්ඩල් එක දෙපැත්තෙන් හොඳට මහ ගන්න ඕනේ. හරි නීට්ව මහ ගන්න. මොකද අපි කස්ටමර් කෙනෙකුට නෙමෙන්නේ. මේ තියෙන්නේ මම මේ විදිහට මහගත්ත බෑග් හැන්ඩල් දෙක. හරිද? බලන්නකො ඒව මැහුම් හරි ෆිනිෂින්ග්ව තියෙන්න ඕනේ අපි කස්ටමර් කෙනෙකුට දෙනකොට. මොකද මැහුමේ නීට් නැති වුණොත් කස්ටමර්ට බෑග් එක ගැන ඔයාලට හොඳ ෆීඩ්බැක් එකක් නොලැබෙන්න පුළුවන්. හරි. අපි දැන් බලමු කොහොමද මේ හැන්ඩල් එක මේ බෑග් එකට අල්ලගන්නේ කියලා. මේ බෑග් එකට අපි හැන්ඩල් එක අල්ලනකොට අනිවාර්යෙන් දෙපැත්තෙන් අඟල් 3.5ක් තියන්න ඕනේ. මම මේ ලකුණු කරන විදියට ඔයාලත් පැන්සල් එකෙන් ලකුණු කරගෙන ඉතින් 3.5යි මෙතන ඉඳන් 3.5යි. මේ විදිහට ලකුණු කරගෙන ඔයාලා හැන්ඩල් එක අල්ලන්න ඕනේ. මම ලකුණු කරගත්තනේ පැන්සලෙන් තැනක්. එතන ඉඳන් ඇතුල් පැත්තට. මේ බලන්නකෝ හැන්ඩල් එක ඇතුල් කරන්න ඕනේ. එතන ඉඳන් ඇතුල් පැත්තට තමයි. එළියට දැම්මොත් අපේ 3.5ට තව අඩු වෙනවනේ පැත්තේ ඉඳන්. ඒ වගේ ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට එහා පැත්තෙනොත් අඟල් 3.5ක් ලකුණු කරපු තැන ඉඳන් ඇතුල් පැත්තට තමයි අපි මේ හැන්ඩල් එක අල්ලන්න ඕනේ. මේ බලන්නකෝ මෙන්න මේ විදිහට තමයි එතකොට මේ හැන්ඩල් එක තියෙන්නේ. දැන් අපි මේ හැන්ඩල් එකත් මේකට හාය කරගන්න මෙන්න මේ මුලින්ම මෙන්න පහළම තියෙන මැස්මෙන් මහන්න ඕනේ. නැම්ම තියෙනවනේ ඒ නැම්මෙන් අපි මුලින් සීල් කරගන්න ඕනේ හැන්ඩල් එක. ওই විදිහට අපි මේ තියෙන්නේ මම දැන් ඒ විදිහට හැන්ඩල් දෙකම අල්ලගෙන බලන්නකො මම එක පැත්තයි තාම අල්ලගෙන තියෙන්නේ ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා. මෙන්න මේ විදිහට මුලින් අල්ල ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේක බලන්නකො මම මෙතන අඟල් 3.5ක්ම තියලා තියෙනවානේ මේ බලන්න ගානට අඟල් 3.5 තියෙනවා. මතක ඇතුව ඔයාලා පැන්සල් ඉර මාක් කරන ඇතුල් පැත්තට ගන්නවා මිසක් පැන්සල් ඉරෙන් එපිටට මේ හැන්ඩල් එක අල්ලන්න එපා. එහෙම වුණොත් බෑග් එකේ හැන්ඩල් එක හරි කැතට පේන්න වෙනවා. හරි. දැන් මෙන්න මේ විදිහට අපි හැන්ඩල් එකේ උඩ කොටසත් මහ ගන්න ඕනේ. එතනින් උඩ කොටසත් එතකොට එතනිනුත් අපිට හැන්ඩල් එක හොඳට සීල් වෙනවා. මෙන්න මේ මැස්මෙන් මම මේ පෙන්නන විදිහට ඒ අයිනෙම හරි ලස්සනට මේකෙම හැප්සම ගහ ගන්න ඕනේ. මොකද මේක පිටතට පේන මැස්මක් නේ. හරි. ඔන්න මම දැන් හැන්ඩල් එක ඒ විදිහට අල්ලගෙන ඉවරයි. මේ බලන්නකෝ. මම එතන උඩිනුත් මැස්මක් ගහගෙන ඉවරයි. දැන් අපි කරන්න ඕනේ මේ බෑග් එකේ හැන්ඩල් එක තවත් ශක්තිමත් කරන්න නම් මම මේ පැන්සලෙන් මේ පෙන්නන ආකාරයට හරහට මැස්මක් ගහ ගන්න ඕනේ. ඒ කියන්නේ කතිරයක් වගේ මැස්මක් ගහ ගන්න ඕනේ. එතකොට අපිට පොඩ්ඩක් එක තැනකින් හරි නූලක් ගියත් තවත් පැති කීපයකින් අපිට හොඳ මැස්මෙන් ඒක සීල් වෙලා තියෙන නිසා පොඩි නූලක් ගියත් අපිට බෑග් එකේ රඳා පැවැත්ම කාලයක් රඳා පවත්ව ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඒ විදිහට දැන් 4 මෙහෙම කතිරයක් ආකාරයට මහගත්ත බෑග් එක. බලන්න.
මේ විදිහට ඔයාලා එතනිනුත් කතරයක් ගහන්න නැතුව තියන්නත් පුළුවන්. හැබැයි ඉතින් මට හිතෙනවා මේ විදිහට දුන්නාම ඔයාගේ කස්ටමර්ත් ඔයාට සතුටු හිතේ ඔයාට හොඳ ෆීඩ්බැක් එකක් දෙයි බෑග් එක ගැන. මොකද හරි ලස්සනක් තියෙනවා බෑග් එකේ, හරි ෆිනිෂින් එකක් තියෙනවා. දැන් මම කරන්න හදන්නේ මෙන්න මේක. දැන් මේ මම බෑග් එකේ හරවලා තියෙන්නේ හොඳ පිට පැත්ත. හොඳ පිට පැත්තේ දෙපැත්තෙන් අපි කරන්න ඕනේ මැහුම් පාරවල් දෙකක් ගහන්න ඕනේ. අන්න ඒ මැහුම් ටිකට තමයි මම අර අඟල් එකමාරක් ඔයාලට මුලින් ගත්තේ. මේ තියෙන්නේ මම ඕන දැන් මේ හොඳ පිටින් මහගෙන තියෙන්නේ. ඊට පස්සේ මම ඕක දැන් ආයෙ අනිත් පැත්තට හරවනවා. හරවලා හොඳට මේ මැහුම පාද ගන්න ඕනේ. ඔයාලට ඒක අතින් කරන්න බැයි නම් හොඳට ওই බෑග් එක මැද ගත්තා නම් කන පිට හරවලා ඔයාලට ඒක මහ ගන්න ලේසි. පුරුදු වෙන කෙනෙක් නම් ඒ විදිහට හොඳට මදින්න මැද්දට පස්සේ ඔයාලට මැහුම හරි ලස්සනට ගහ ගන්න පුළුවන්. මහන්න දන්න කෙනෙක්ට නම් එච්චර ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒක අතින් ලස්සනට හදාගෙන ඔයාලට ඒක මහ ගන්න පුළුවන්. හරි. දැන් මේ තියෙන්නේ මම කන පිට හරවලත් මැස්ම මහලා ඉවරයි. මේ බෑග් එකේ කන පිට. බලන්නකෝ බෑග් එකේ කන පිට තියෙන ෆිනිෂින් එක කිසිම තැනකින් නූලක් ඇදෙන්නේ නැහැ මේ විදියට මැහුවාම. එතකොට කොහෙන්වත් ගැලවිලා බෑග් එක යන්නේ නැහැ. ගැලවි යන්නේ නැහැ නූලක් ඇදිලවත්. මං ඒ තරම් දෙපැත්තෙන් මැහුමක් පේන්නේ නැති වෙන්න තමයි මහලා තියෙන්නේ. ඉතින් ඔන්න අන්තිමට මම බෑග් එක හොඳ පිට හරව ගන්න යන්නේ. මේ තියෙන්නේ අපේ බෑග් එක හොඳ පිටපැත්ත. දැන් අපි බෑග් එක මහලා ඉවරයි. ඇත්තට මේ 14 16 බෑග් එක ළමයි කැම්පස් ගෙනියන අයට, ක්ලාස් ගෙනියන අයට ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට ප්ලේන් බෑග් එකක් අරගෙන ඔයාලා කැමති ඩිසයින් එකක් දාගෙන ඔයාලට ක්ලාස් ගෙනියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දවස්වල පොලිතින් ප්‍රශ්නෙට මේක ගොඩක් උපකාරී වෙනවා. අනිත් දේ ළමයි ඔයාලා බෑග් එකක් මහනකොට කස්ටමර්ට දෙනකොට ඒ නැතත් Tamanට මහගත්තත් ෆිනිෂින් එක නම්බර් 1 හැම දෙයකම. ඒ කියන්නේ ඔයාලට බෑග් එකක් වැරදුනොත් ඒ වැරදිච්ච එක කස්ටමර්ට යවන්න එපා. තියෙන චූටි නූල් කෑල්ලක්වත් කස්ටමර්ට පේන්න තියන්න එපා බෑග් එකක. මොකද කස්ටමර්ට මම කස්ටමර් නම් මම බෑග් එකක් වෙලදී ගන්නවා නම් මම ඒකේ මම නම් උපරිම ඒකේ ෆිනිෂින් එක හොයනවා. මොකද මම සල්ලි දීලානේ ගන්න. එතකොට ඒකේ මම කැමති මට හම්බ වෙන දේ පර්ෆෙක්ට් හම්බ වෙනවා නම්. ඉතින් ඔයාලට පුළුවන් උපරිමයෙන්ම බෑග් එක හරි ලස්සනට මහන්න. අලුතෙන් මහන්න දන්න කෙනෙක්, ඉගෙන ගන්න කෙනෙක් නම් ටිකක් ඉගෙනගෙන බෑග් 3-4ක් මහගන්න. බලන්නකෝ මෙතන ඉඳන් උඩටත් අඟල් 14යි. මෙතන ඉඳන් පැත්තෙන් මැද්දෙන් මම මේ ටේප් එක තිබ්බත් මෙතනිනුත් අඟල් 14යි. ඊළඟ ස්ටෙප් එකේදීත් අඟල් 14 තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි බෑග් එක සමාන වෙන්නේ. හරි ලස්සන බෑග් එකක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි 14 16 බෑග් එක මහගන්නේ. තවත් ඔයාලට මේ ගැන මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් මට WhatsApp call message එකක් දාන්න. මම call answer කරේ නැතුනොත් අනිවාර්යයෙන් message වලට උත්තර දෙනවා. comments කරන්න. මම ඒවටත් reply කරනවා. ඉතින් මේ බෑග් එක ඔයාලට සුපර් මාකට් ගෙනියන්න, ක්ලාස් ගෙනියන්න, කැම්පස් O level ළමයින්ට A level ක්ලාස් ගෙනියන්න. ඉතින් ගොඩක් අයට මේක A4 size පොත් දාන්න පුළුවන් මේකට. ඒ වගේම මං හැන්ඩල් එක මේ විදිහට මහපු නිසා ඔයාලට ලොකු ශක්තිමත් බවක් බෑග් එකේ දැනේ. ඒ කියන්නේ බෑග් එකට කොච්චර බර දැම්මත් ඒක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.